ඒක තමයි අපේ හස්බන්ඩ්ගේ තියෙන හැකියාව. විශේෂ දක්ෂතාවය. බලන්න කාලා බලන්න. ආයි තමයි. හායි යාළුවනේ කොහොමද ඔයාලට? මං දැන් තමයි වැඩ ඇරිලා ආවේ ගෙදර. දැන් වෙලාව මෙහෙ 11:10යි. බලමු අපි අපේ හස්බන්ඩ් දැන් මොකද කරන්න කියලා. හා ඔයා මොකද කරන්නේ? මොනවා කරන්නේද ඉතින් සලාඩ් එකක් හදන්න බෑ. මෙයා සලාඩ් හදනවා. වෙන්න මෙයාගේ සලාඩ් එක මේ අපේ හස්බන්ඩ් කලින් ගෙදර එනවා. ඒ කියන්නේ එයා ඕෆ් වෙන්නේ 9ට මං ඕෆ් වෙන්නේ 10ට. ඒ නිසා එයා කලින් ගෙදර එන නිසා ගොඩක් වෙලාවට රැයට කෑම හදන්නේ එයා තමයි. මගේ ආදරණීය හස්බන්ඩ්. අම්මෝ බටර් පාර මෙයා. මම මේක ගොඩක් හදන්න ඉතින් ඩෙසර්ට් එකට ඩෙසර්ට් නෙවෙයි. මෙයා ඩයට් කරනවා. ඒ නිසා රැයට ගොඩක් වෙලාවට කන්නේ මොනවද? සලාඩ්. මටත් ඉතින් ඒවම කන්න වෙනවා. ඉතින් ඔයා නම් හදන්නේ නැත්නම් ඉතින් කම්පැනි කම නැත්තම් ඉතින් පන්න පුළුවන් මාර එපා කියලා නෑ. ඒක දෙන්නටම හදනවා ඉතින්. හරි ඔයා මට කියන්න දැන් ඔය මොකද කරන්නේ ඔයා? මම ඉතින් කෑම දාලා කැරට් ඉස්සරලම නෑ ඔයා කියන්න ඔයාගේ සලාඩ් එක ඔයා කොහොමද හදන්නේ කියලා. හරි ඔයා සලාඩ් එකට මොනවද දාන්නේ? මේ කෑර් දානවා ඊට පස්සේ කැරට් ඕන අනිවාර්යයෙන් කැරට් ටිකක් මේ වගේ නිකන් කොටුවට ඔය කපා ගන්න ඕනේ අපි චෙෆ්ලා නෙවෙයි ඉතින් එක රෙසිපි වලට කපා ගන්න සමහරට අද කපන එක නෙවෙයි හෙට මම මේ සලාඩ් එක වදන් කිව්වොත් මේකේ හැඩයත් වෙනස් වෙනවා පාට වෙනස් වෙනවා. එහෙම තමයි. අපේ හස්බන්ඩ් උයද්දී දැන් එකම මාළු ජාතියත් එක දවසට එක කලර්ස් වලට උයන්නේ. ඒක තමයි අපේ හස්බන්ඩ්ගේ තියෙන හැකියාව. විශේෂ දක්ෂතාවය. දැන් මේවා ඊළඟ පාර කපනකොට සමහරව වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන්නේ නැහැ. සමහරව මම හිතලා වෙනස් කරනවා. එහෙමයි. ඊට පස්සේ මේ කියාර ටික අපි කපා ගත්ත පොඩියට ඊට පස්සේ කෑරුයි කැරටුයි ඊට පස්සේ ඔයා තව මොනවද දාන්නේ ඔකට? ඒකට දානවා ඊට පස්සේ මේ මොනවද දෙලුම් ඇට ටිකක් දාන්න ඕන අනිවාර්යයෙන්. දෙලුම් ඇට ටිකක් දාන්න ඕන. ඊට පස්සේ මේ සලාද කොළ ටිකක් පොඩ්ඩක් කපලා වගේ නෝමල් දාන්න ඕන. සලාද කොළයි. ඊට පස්සේ ටොමැට් ටිකක් තක්කාලි ටිකක් දාලා. ටොමැටෝයි. ඊට පස්සේ තියෙනවා වයිට් චීස් එක. මේක කැට වගේ තියෙන එක දාන්න ඕනේ. ඒක දැම්මම රායි කියන හොඳයි. මේක කැට චීස්. මේක සමහර සැලඩ් එක දාලා ගන්න ඕනේ. හරි. එහෙම තමයි. එහෙනම් ඉස්සෙල්ලාම එළවලු ටික කපා ගන්නවා. ඔයා තමයි කියන්න ඕන. ඔයා සැලඩ් එක හදන්න. ඒ නිසා ඔයා කියන්න කොහොමද ඒක හදන්නේ කියලා. ඉස්සෙල්ලාම එළවලු ටික කපා ගන්නවා. එළවලු ටික කියන්නේ මේ ටික මේ විදිහට කපා ගන්න. තියෙන්නේ වැඩි හිතන්න එපා. හරි. ඔන්න එයා දැන් එළවලු ටික කපාගෙන ඉවරයි. මොනවාද මේ කපලා තියෙන්නේ? කැරට් තියෙනවා. කැරට් තියෙනවා. සලාඩ් කොළ එක තියෙනවාද? කොළ එක සලාද කොළ ඊට පස්සේ ඇපල් තියෙනවා. green apple. ඊට පස්සේ දාන්න ඕන මේ sweet corn බඩේගුරු ඇට. ඊට පස්සේ බඩේගුරු ඇටක් දානවා මේ මොනවද දෙලුම් ඇට ටිකකුත් දාන්න ඕන. දාලා ඊට පස්සේ මේ white cheese එක තියෙනවා. ඒක පොඩ්ඩක් දාලා මොකක් කලවම් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔන්න බිත්තර දීපු මම දැම්මනම් තවත් හොඳයි. ඉතින් ඔය බිත්තර මේම කරලා නෑනේ තම්බලා නෑනේ. ඔය එකක් තම්බලා දෙන්නම්කෝ මන්ද. නේද? දැන් ඔය හදලා ඉවර කරනවනේ සලාඩ් එක. සලාඩ් එක ඉවරයි. දැන් ඒක තම්බන්න ඕනේ. ඊට පස්සේ මේ ටික ඔක්කොම මික්ස් කරලා මෙහෙම මික්ස් කරගන්න. කරන්න. දැන් මේ ටික හොඳට මෙහෙම දාලා මික්ස් කරන්න ඕනේ. ඉතින් විශේෂ මේ අපි චෙෆ්ලා නෙමෙයිනේ. දාලා මේ විදිහට ඔක්කොම ටික එකට දාගත්තා. මම නම් කන්නේ නෑ ඕවා වැඩි. කන්නේ නෑ නෙවෙයි. මෙයා තමයි කන්නේ ඕවා. ඒක ඔක්කොම දැම්මා මේ බඩේ මේ දෙලුම් ඇට ටිකත් කොහොම දැම්මා. වැඩි හිතන්න හොඳ නෑ. හිතුවොත් කන්න බැහැ. ඔය සලාඩ් ඩ්‍රෙසින් මොනවත් නෑ නේ. ඔයා ලුණුයි මොනවද දාන්නේ? ගම්මිරිසුයි. ගම්මිරිසුයි දෙහි පොඩ්ඩ අම්මට. දෙහි එකක් අමතක වුණා. අම්මා. දෙහි එක අමතක වුණා. ඊට පස්සේ මේ වතුර පොඩ්ඩක් මේ වයින් කරගන්න. නැත්තම් බෑනේ වැඩේ කරන්න. කන්න පුළුවන් වෙයිද දන්නේ නැද්ද? චෙක් කරලා බලන්න ඕන කාලා. පොඩ්ඩක් දාන්න නේ. ඔක්කොම දාන්න එපා වැඩි නේ.
ඔය ඔච්චර ගොඩක් කනවද? නෑ. මම නම් කන්නේ නෑ. ඕවා. උදේටත් කන්න පුළුවන්. ටිකයි කන්නේම. මට දෙහිය කමත ගුණා නෑ අයියෝ. දෙහි පොඩ්ඩකුත් අරගෙන ඊයේ තිබ්බ තැන මතක නැහැ. ඒක කපන ක්‍රමයක් නෑ. දැන් ඔය දෙහිගෙඩි කැපුවා හරියන්නේ නෑ. පොඩ්ඩක් කුඩියෙන් පොඩ්ඩක් වැඩි දාන්න හොඳ නෑ. දෙහි පොඩ්ඩක් දැම්මා. ගම්මිරිස් ටිකක් දාන්න ඕන. ගම්මිරිස් තියනවද දැන්? ගම්මිරිස් තියෙනව මොකද නැත්තේ? ගම්මිරිස් එක හොයාගන්න බෑ. ගම්මිරිසුත් මෙන්න මේ විදිහට පොඩ්ඩක් දාගත්ත උඩින් වැඩි දාගන්න හොඳ. එහෙම දැම්මා. තමයි ඉතින් තියෙන්නේ. ඒ ලුණු පොඩ්ඩක් දාගත්තා මේව. ලුණු වැඩි වෙයිද දන්නේ නැහැ ඉතින්. එහෙම මික්ස් කරලා. එච්චරයිද? අත හොදලා අර ඉන්නේ. අත හොදලා ඉන්නේ. අන්න දෙපාරක් ආත හේතුව. නෑ නෑ අපේ හස්බන්ඩ් හරිම පිරිසිදුයි පේනවනේ පිළිවෙලට වැඩ කරන විදිය. පිළිවෙල නම් කියලා වැඩක්. ඔව් ඔව් කියලා වැඩක් නෑ. ඉතින් පිළිවෙල නම් හරි පිළිවෙලයි මෙහෙම හිටියට. වයිට් චීස් ටිකක් දැම්මම තමයි හොඳ. දැන් ඔයා කන්නේ නැද්ද? නෑ. දැන් ඒක රෑ ටිකක් කනවා. පොඩ්ඩක් මෙහෙම අනනවා ඉතින් ඒක ගණන් ගන්න එපා. ඉතින් අය හොඳට නාලා කරලා ඉන්නවා. හරි හරි අපිට පේනවා ඔබතුමා පිරිසිදුයි කියලා. පොඩ්ඩක් දැන් මේක කාලා කොහමද ඉතින් ඔයයි මායිනේ කන්නේ? ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. හන්දක් නැද්ද? හැන්දක් ඕනේ ඔය ඉතින් වෙනදටත් කලවම් කරන්නේ. අතින්ම කලවම් කරන්නේ ඔයයි මායිනේ කන්නේ. හරි හරි පොඩ්ඩක් රා බලන්න ඕන. මොනවාද අඩුපාඩු? අඩුපාඩු කියන්නේ ගොඩක් මොනවද? එහෙම අඩුවක් නැහැ මොකටද? ලුණු පොඩ්ඩක් දාන්න. ඔව්. ඒ බඩේ ඉඳගෙන දැන් මේ ලුණු නෙවෙයිද? නෑ නෑ මේක බඩේ ටික දාන්න ඕන ලුණු පොඩ්ඩක් දාන්න. එහෙම තව පොඩ්ඩක් ඉන්න. ඉවස් වෙනවනේ. දැන් පොඩ්ඩක් කාලා බලන්න. කාලා බලන්න. එතකොට කැමරා කරන්නේ කවුද? පොඩ්ඩක් ඉන්න. බලන්න කාලා බලන්න. ආයි තමයි. ආයිද? හොඳයි. ආ? පොඩ්ඩක් ලුණු වැඩි. හොඳයි ඇපල් කෑල්ලම යාවේ. ඈ? ආයෙත් හස්බන්ඩ්ගේ කැම රෙසිපි එකකින් හම්බ වෙමු. සැලඩ් එක හදලා ඉවරයි. ගිහින් එන්නම් බයි. බයි.